දෙවෙනි කියවීම සුද්ධ ලෝකතුමාගේ සුභාරංචියේ 23 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය සිට 43 වෙනි පදය දක්වා. සුද්ධ ලෝකතුමාගේ සුභාරංචියේ 23 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය සිට 43 වෙනි පදය දක්වා. එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබ ගලවාගෙන අපවත් ගලවා ගන්නෑ කීය. අනෙකා ඔහුට තරවටු කරමින් ඔබ දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේටවත් බිය නැද්ද? අපට දඬුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියටය. එහෙත් මේ තැනැත්තා කිසිම වරදක් කර නැතැයි උත්තර දුන්නේය. තවද ඔහු යේසුස් වහන්සේ ඔබ රාජාශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවයි කීය. උන්වහන්සේද කතා කරමින් ඇත්තෙන්ම මම ඔබට කියමි ඔබ මා සමග අදම පාරාදීසෙහි සිටින්නේ යයි වදාළසේක. ආමේන්. මේ වාක්‍ය සැබවින්ම මම ඔබට කියමි අද ඔබ මා සමග පාරාදීසයේ සිටින්නේය. ප්‍රේමවන්තයනි, ජේසු එක්ක කුරුසේ යන ගසනවා හොරු දෙන්නෙක්ව රෝම අධිරාජ්‍යයෙන්. එක්කෙනෙක් දකුණු පසත් අනිත් කෙනාව වම් පසත් කුරුසේ යන ගසනු ලබනවා. වැදගත් කාරණාව තමයි මේ හොරු දෙන්නගේ ජීවිතය සහ හෘද සාක්ෂිය පිළිබඳවයි අපි අධ්‍යයනය කරන්නට යන්නේ. රෝමේ තියෙනවා ප්‍රාණ පරිත්‍යාගයේ වරුන්ගේ විද්‍යාව කියලා එකක් තියෙනවා. අපි ඒකට කියනවා රෝමන් මාටොලොජි කියලා කියනවා. රෝමන් මාටොලොජි වලට අනුව රෝමානු ප්‍රාණ පරිත්‍යාගයේ විද්‍යාවට අනුව මේ හොරු දෙන්නගෙන් දකුණු පැත්තේ හොරාට කියන්නේ ප්‍රඥාවන්ත හොරා කියලායි. ප්‍රඥාවන්ත හොරා කියලායි. ඒකට හේතුව තමයි මේ හොරා කිසිම වෙලාවක දැකලා නැහැ ජේසුස් වහන්සේ ලාසරස්ව මලුන්ගෙන් නැගිටවනවා. මේ හොරා ජේසුගේ ජීවිත කාලේ වසර 3 තුල ඒ සේවා කාලය තුල කිසිම වෙලාවක දැක්කේ නැහැ ජේසුස් වහන්සේ රෝගීන් සුව කරනවා. ජේසුස් වහන්සේ ලාසරස්ව මලුන්ගෙන් නැගිටිනවා දැක්කේ නැහැ. 5000කට කන්න දෙනවා දැක්කේ නැහැ. අන්ධයන්ව සුව කරනවා දැක්කේ නැහැ. හැබැයි මේ දකුණුපස හොරාට ජේසුව මුණ ගැහෙන්නේ කුරුස ගස මුදුනේ. ඒ කියන්නේ දකුණු පැත්තේ තිබ්බ කුරුසයෙන් තමයි දකින්නේ. මේ දකුණු පැත්තේ හොරාවත් කුරුසේ යන ගහලා හැබැයි දකින්නවා ජේසුගේ ඇස් දෙකයි මේ ජේසුගේ ඇස් දෙකයි මේ දකුණු පැත්තේ හොරාගේ ඇස් දෙකයි එකට යාවෙච්ච තැන මේ දකුණු පැත්තේ හොරා දකිනවා එක කාරණාවක්. මොකද්ද? එයා කියන එක කාරණාවක්. එයා දකින ඒ කාරණාව මොකද්ද? ජේසු සමාව දෙනවා Tamanට කෙල ගහපු අයට. ජේසු කුරුසේ යන ගහපු අයට සමාව දෙනවා. ජේසු සමාව දෙනවා මේ දකුණු පැත්තේ හොරා දකිනවා. ඒක දැකලා තමයි දකුණු පැත්තේ හොරාගේ හදවත පැලෙන්නේ. ඔහු කියනවා ස්වාමිනී ඔබේ රාජ්‍යයේදී මාව සිහිපත් කරන්න. ඒ කීපු වෙලාවෙම ඒ කීප මොහොතේම ජේසු කියනවා අදම ඔබ මා සමග පාරාදීසයේ සිටින්නේය. ජේසුගේ සංඝයේ හිටියා ගොඩක් අය. ජේසුගේ සංඝයේ හිටියා ගෝලිය ගොඩක් හිටියා. හැබැයි ඒ කිසිම කෙනෙක්ට ජේසුස් වහන්සේ සමග ස්වර්ගයට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මුලින්ම ලැබිච්ච අවස්ථාව තමයි දකුණු පැත්තේ හොරා. දකුණු පැත්තේ හොරා මේ රෝමානු මාටොලොජිකනෝ කියනවා මේ හොරා ඇවිදින් කුරුසේ හොරයි. ඒ කියන්නේ කුරුසේ මුදුනේ ජේසුව දැක්ක වෙලාවේ හදවත වෙනස් වෙලා තමන්ගේ තක්කඩිකම තමන් කරපු පව් ජේසු ඉස්සරහ පිට දැක්කම එයා කියනවා ස්වාමිනී ඔබේ රාජ්‍යයේ මාව සිහි කරන්න. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මැරෙන්න ගියත් කවදාවත් සමාව දෙන්නේ නැහැ.
මැරෙන්න ගියත් සමාව දෙන්නේ නැහැ. මාව හම්බෙන්න ආව දවසක් එක අම්මා කෙනෙක්. ඒ අම්මා කියනවා ෆාදර් මගේ මිනිහා කරපු පව් වලට මම ණයෙක් වෙලා ඉපදලා ඉල දෂ්ට කරනවා. ස්වාමී මම ණයෙක් වෙලා ඉපදිලා ඇවිත් මගේ මිනිහව දෂ්ට කරනවා. හැබැයි පල්ලි යනවා. ජේසු මේ අම්මා ගාව ඉන්නවද? මේ අම්මා ගාව ජේසු නැහැ. ක්‍රිස්තියානිකමක් නැහැ. සමාව දෙන්න බැරි නම් එතන කිතුණු සාක්ෂියක් නැහැ. දැන් සුදෝ බයිබලයේ පැහැදිලිවම කියනවා මේ හොරා ජීවිතේ පසුතැවුණා. ඒ පසුතැවෙච්ච නිසා තමයි ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ. උන්වහන්සේ කියන්නේ ඔබ මා සමග අදම පාරාදීසයේ සිටින්නේය. අද ඔබ මා සමග පාරාදීසයේ සිටින්නේය. පල්ලියාට වැඩක් නැහැ. කිතුණු ප්‍රතිපක්ති ජීවත් කරවන්න බැරි නම් මේ එළියේ ඉන්න මිනිස්සු ස්වර්ගයට යයි, පල්ලියේ මිනිස්සු අපායට යයි. ඇයි හේතුව? ජේසුව දැනගෙන ජීවිතේ වෙනස් වුණේ නැත්නම්. ජේසුව දැනගෙන ජීවිතේ වෙනස් වුණේ නැත්නම් පල්ලියේ මිනිස්සු අපායට යද්දී එළියේ මිනිස්සු ස්වර්ගයට යාවේ. ජේසුගේ ආගම කිතුණු ආගමක් නෙමෙයි. ජේසුගේ ආගම ක්‍රිස්තියානි නෙමෙයි. අපි තමයි ජේසුව ක්‍රිස්තියානි කරලා තියන්නේ. ජේසු රෝමානු කතෝලිකත් නැහැ. ජේසු මෙතෝදිස්තත් නැහැ. ජේසු ඇංග්ලිකනුත් නෙමෙයි. අපි තමයි ජේසුව බෙදාගෙන තියෙන්නේ. ජේසුගේ ආගම තමයි ආදරේ ආගම. එනිසා ජේසුගේ ආගම තමයි ආදරය. ඒක අපි කරනවා නම් අනිත් අයට එතනයි ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේව අපිට මුණ ගැහෙන්නේ. එතනයි ස්වාමින් වහන්සේව අපිට දැනගන්නට ලැබෙන්නේ. අද අපි ගොඩක් වෙලාවට බලන්නේ පල්ලියට ඇවිල්ලා පල්ලියේ තනතුරක් ගන්න තමයි අපි බලන්නේ. ඒතර අපි හිතනවා අපිට ස්වර්ගයට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පල්ලියේ තනතුර මරණයත් එක්ක අවසන් වෙනවා. හැබැයි ජේසුත් එක්ක දෙන සම්බන්ධතාවයේ තියෙනවා නම් ස්වාමින් වහන්සේ ඔබවයි මාවයි උන්වහන්සේ ඒ පාරාදීසයට උන්වහන්සේ අරගෙන යනවා. එනිසා ප්‍රේමවන්තයනි ජීවිත ගමන තුල අපි දකින්නට ඕන ඒ ස්වාමින් වහන්සේව. ජේසුගේ ජීවිතය තුල ජේසු මේ කාරණාව පෙන්වුවා. උදාහරණයක් විදිහට සකේවුස් කියන්නේ බදු එකතු කරපු කෙනෙක්. සකේවුස් කියන්නේ බයිබලයේ කියනවා පව්කාරයෙක්. හැබැයි සකේවුස් ජේසුව මුණ ගැහෙන වෙලාවේ ජේසුත් එක්ක ජෙරිකෝ වටේ ගොඩක් සෙනග ගමන් කරනවා. හැබැයි සකේවුස් ගසර නගින්නේ ජේසු කවුද කියලා බලන්නටයි. ජේසු කවුද කියලා දකින්නටයි. හැබැයි සෙනග ගොඩක් මැද ජේසු ගාව යන ගොඩක් සෙනග මැද හැබැයි සකේවුස් පමණයි ජේසුව හොයන්නේ. ජේසු එක දකිනවා, ජේසුට දැනෙනවා. ඒ නිසා ජේසු කියනවා සකේවුස් ගහෙන් බහින්න අද රාත්‍රියේ මම ඔබත් සමග ඔබේ ගෙදර මම ආහාර වළඳනවා. ඒ කියන්නේ ජේසු ළඟ හිටියට ජේසුත් එක්ක වැඩ කරාට ජේසුව මිනිස්සු හෙව්වේ නැහැ. ඒකයි වැදගත් කාරණාව. සමහර වෙලාවට අපේ පල්ලිවල ෆාදර් එක්ක මිනිස්සු ළඟ ඉන්නවා. හැබැයි ජේසුව හොයනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා අපිට. ෆාදර් එක්ක ළඟට හිටියට වැඩක් නැහැ. ජේසුව හොයන්න බැරි නම් ජේසු ගාව ඉඳලා හැබැයි ජේසු ළඟ ඉඳලා හැබැයි ජේසුව හෙව්වේ නැහැ. එනිසා ජේසු දැක්කේ සෙනග අතර සකේවුස් විතරයි ජේසුව හොයන්නේ. ගහ උඩට නැගලා ජේසුව බලනවා, ජේසුව එක දකිනවා. හැබැයි සකේවුස්ට ජේසුව හම්බෙච්ච නිසා ජීවිත ක්‍රමය එහෙම් පිටින්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. එනිසා පල්ලි වලින් කරන්නට ඕනේ ස්වර්ගය පුරවනක මිසක් අපාය පුරවනක නෙමේ. එනිසා පල්ලිය විරුද්ධ වෙන්නට ඕන පව්කාරීන්ට, පල්ලිය විරුද්ධ වෙන්නට ඕන හොරුන්ට, පල්ලිය විරුද්ධ වෙන්න ඕන තක්කඩියට, පල්ලිය විරුද්ධ වෙන්න ඕන ගණිකාවන්ට, පල්ලිය විරුද්ධ වෙන්නට ඕන මිනිමරුවන්ට. හේතුව පල්ලියට ඇවිල්ලා ජේසුව දැකලා ජීවිතේ වෙනස් වෙන්නට ඕන. අපි කියනවා නම් පල්ලියෙන් එපා, එයා පව්කාරයෙක් කියලා. එතන ස්වාමින් වහන්සේ මුණ ගැසෙන්නේ නැහැ.
එනිසා පල්ලිවල කවදාවක්වත් රාජාලියෝ ඉන්නට බෑ. පල්ලිවල රාජාලියෝ ඉන්නට බෑ. පල්ලිවල ඉන්නට ඕනේ බැටළුව විතරයි. බැටළුව විතරයි. පල්ලිවල රාජාලියෝ ජීවත් වෙන්නට බෑ. එනිසා ජීවිත ක්‍රමය වෙනස් වෙච්ච අය තමයි ඉන්න ඕනේ. පල්ලිවල කපුටු ඉන්නත් බෑ. ඒක වෙනම කතාවක්. හැබැයි පල්ලිවල බැටළුවන් ජීවත් වෙන්නට ඕන. ඒ බැටළුවන් කියන්නේ එඬේරා දෙස බලාගෙන යන ගමන් කරන ජනතාවක් ජීවත් වෙන්නට ඕන. ජීවිත වෙනස් වෙච්ච මිනිස්සු තමයි පල්ලිය ඇතුළේ ඉන්නට ඕනේ. අවුරුදු ගාණක් පල්ලිය ඇවිල්ලා අපිට ස්වර්ගයට යන්න බැරි නම් එතන ක්‍රිස්තියානි කමක් නැහැ. මම දවසක් මට මුණ ගැහුණා දැන් අවුරුදු 15කට කලින් එක්තරා තරුණ දරුවෙක් මං කියන්නේ නංගි කෙනෙක් කියලා මං අද උදේ දෙහිවල ක්‍රයිස්ට් චර්ච් එකේ මම දේශනා කරපු පල්ලිය තමයි මට ඇයව මුණ ගැහෙන්නේ. දැන් අවුරුදු ගානකට කලින් මට ඇයව මුණ ගැහෙනවා දෙහිවල ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේ. මම අද දේශනා කර දෙක ඔයගලගේ පල්ලිය තමයි මේක සිද්ධ වුණේ කියලා. මං අදටත් මගේ ෆෝන් එකේ ගහලා තියෙන්නේ එස් නංගි කියලා. නම ගහලා නැහැ. එතකොට මේ නංගි දේවස්ථානයට ඇවිල්ලා ඇය දෙහිවල පල්ලියේ දැන් සාමාන්‍ය දෙහිවල පල්ලිය පැය 24ම ඇරලා තියෙන්නේ. උදේ 10ට විතර ඇවිල්ලා මේ ගෑනු ළමයා අඬනවා හොඳටම. අඬද්දී මාත් එක්ක හිටපු තව ෆාදර් කෙනෙක් කිව්වා බලන්න ගිහිල්ලා මොකද දන්නේ අඬන්නේ කියලා වෙලා. ඒ පල්ලියේ වැඩ කරපු කෙනෙක් හිටියා සම්පත් වගේ ජයන්ත කියලා. ජයන්ත දුවගෙන ඇවිල්ලා මට කිව්වා මේ ෆාදර් මේ ඒ ළමයා හොඳටම අඬනවායි කියලා. ඉතින් අපි ඒ ළමයාට ඉස්සෙල්ලාම කරේ පල්ලියේ නෙස්කැප් එකක් දුන්න බොන්න කියලා ඉරලා. ඊට පස්සේ මේ ළමයා කිව්වා ෆාදර් මම ආවේ ස්ටේෂන් එක ගාවට ගිහිල්ලා කෝච්චියට බෙල්ල තියන්නයි. කෝච්චියට බෙල්ල තියන්නයි. ඊට පස්සේ අපි ඇහුවා මොනවද වාට උනේ කියලා. ඒතර ළමයා කියනවා ෆාදර් මගේ ගෙදර අම්මා දන්නෙත් නෑ තාත්තා දන්නෙත් නෑ. හැබැයි මගේ ජීවිතේ මාව ගොඩක් දේවල් වලට මාව පාවිච්චි කරලා තියෙනවා. මම ස්වාමී ජීවිතේ මට එපාම වෙලා තියෙන්නේ. මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ කෝච්චියට පැනලා මැරෙන්න විතරයි. මට ජීවිතයක් නෑ ෆාදර්. එතකොට අපි එයාට යාඥා කරා. අපි යාඥා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කිව්වා ජීවත් වෙන්න කියලා. ජීවත් වෙන්න කියලා කිව්වම අය කිව්වා මට අරමුණක් නැහැ ස්වාමී ජීවත් වෙන්න කියලා. ඊපස්සේ අපි කිව්වා ඔයා දැන් ඒ ලෙවල් ඉවරයිනේ. ඔයා හොඳ නීතිඥවරියක් වෙන්න කියලා. නීතිඥවරියක් වෙන්න කියලා කිව්වම අය කිව්වා මට බෑ ස්වාමී මට අමාරුයි ඒක කරන්න කියලා. හැබැයි අපි එයාට යාඥා කරා ජීවිතේ මාර්ගය පෙන්නුවා. අවසානයේ අය නීතිඥවරයෙක් වෙලා කොළඹ අලුත්කඩ උසාවියේ අපරාධ සම්බන්ධව ඉන්න නීතිඥවරයෙක් බවට පත් වුණා. ඇය ළඟදී මට කතා කළා. ඇය කතා කළාම එක කාරණාවයි කිව්වේ ස්වාමී එදා පල්ලියට ආපු වෙලේ ඔයගොල්ලෝ මාව එලෝ ගත්තා නම් අද මම නීතිඥවරයෙක් නෙමෙයි. ස්වාමී එදා පල්ලියට ආපු වෙලේ මට බොන්න දුන්නේ නැත්නම් මම මානසිකව වැරලා හිටියේ. මං කෝච්චියට පයින්න ගියේ. හැබැයි ඒ වෙලාවේ නිකන් හරි ඔයගොල්ලෝ මාව එලෝ ගත්තා නම් අද මම මැරිලා අද මගේ ඇටකටු දිරලා ගිහිල්ලා. ඒ නිසා පල්ලිය විරුද්ධ වෙන්නට ඕන හැම මිනිස්සෙකුටම. පල්ලිය ඇතුලේ ಜಾති ભેද තියෙන්නට බෑ. පල්ලිය ඇතුලේ පක්ෂ ભેද තියෙන්නට බෑ. මේ මහ පොළොවේ හුස්ම ගන්න හැම මිනිස්සෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ හැම කෙනෙකුටම පල්ලිය විරුද්ධ වෙන්නට ඕන. පල්ලිය තියෙන්නේ කිතුණු අයට විතරක් නෙමෙයි. පල්ලිය හැම කෙනෙකුටම විරුද්ධ වෙන්නට ඕන. ඒකයි ජේසුගේ න්‍යාය. ඒකයි ජේසුගේ කැමැත්ත වෙන්නට ඕනේ. ඒකයි ජේසු කතා කරන්නේ. ජේසු කතා කරන්නේ ජේසු කියන්නේ ජේසු ප්‍රකාශ කරන්නේ ඒ කාරණාවයි. ඒකයි ජේසුගේ ජීවිතය තුළ මේ කාරණාවන් සිද්ධ වෙන්නේ. බයිබලයේ අරගෙන බලන්න
ඒ බයිබලයේ පුරාම ජේසු ළඟට ගිහිල්ලා ජේසු උදව් කරලා තියෙන්නේ, ජේසු කතා කරලා තියෙන්නේ බලාපොරොත්තු අහිමි වෙච්ච මිනිස්සුන්ට, වේදනාවෙන් හිටුව මිනිස්සුන්ට. ඒ ගාව තමයි ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ඔබ මට ආරාධනා කරනවා ජීවිතය ගැන මීට වඩා හිතන්නට කියලා. අපි හැම කෙනෙක් මොහොතක් නැගිට සිටිමු. අපි මොහොතක් අපේ දැස් පියාගෙන අපි මතක් කරගනිමු අර හොරා කිව්වා වූ කාරණාව. ජේසුගේ මුහුණ ගාව එයා නතර වුණා. ජේසුගේ ඇස් දෙකයි එයාගේ ඇස් දෙකයි ළඟ ඒ හොරාගේ ජීවිතය වෙනස් වුණා. හොරා දැක්කා ජේසු ජීවිතේ පූජා කරන්නේ මගේ පාපය නිසායි, මුළු ලෝකෙම පාපය නිසායි. ජේසු කිව්වේ නෑ හොරාට හොරෙක් කියලා. හැබැයි අපි නම් කියනවා දැක්කම එයා තක්කඩියෙක් කියලා. අපි ඇඟිලි දික් කරලා කියනවා එයා ගණිකාවක් කියලා. හැබැයි ජේසු කිව්වේ එක කාරණාවයි මොනවද? එයා දෙවියන් වහන්සේගේ දරුවෙක්. හුස්ම ගන්න හැම මිනිස්සෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේගේ සිනාව ගාව, ජේසුගේ ආදරය ගාව සකේවුස් නතර වුණා. ඒ වගේම දකුණු පැත්තේ හොරා නතර වුණා. අපි මොහොතක් අපි දැස් පියාගනිමු. ජේසු ඉස්සරහ පිට නතර වුණා. ජේසුගේ ආදරය දැක්කා. ජේසු කිව්වේ නෑ යා පව්කාරයෙක් කියලා. ඔබේ සිනාලංග නෙත නැවතුණු ජේසු ඉස්සරහ පිට, ජේසුගේ ඇස් ඉස්සරහ පිට ඇය නතර වුණා. පව්කාර ස්ත්‍රිය ප්‍රේමය හැඳින්වෙමි, ප්‍රේමය හැඳින්වෙමි මේලෝ තලයේ. අපි නැගිට ස්වාමීන් වහන්සේට මේ ගීතිකාව අපි දැන් ගායනා කරමු. අපි ගායනා කරන්න යනවා දෑතිඩ ඔසවලා රූරා ඇදහැරෙන ලී ගංගා. අපි දෑත් ඔසවලා කියමු. මෙතරම් මිනිසාට ප්‍රේම කලාව සිතිවේ පිදුවේ නියෝනු මිහිරිම ප්‍රේමනායේ හස්තිට වෙමි මම
මිනිස් පරපුරක් ගලවන්නට පිදු ලේ ගංගාවයේ මිනිසාට ප්‍රේම කළා ඔබ කුරුසියේ දිවි පෙදුවේ ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයි ලොව මැවුදින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයි